සුබ දවසක් ඒවා යාළුවනේ. මේ තියෙන මං හදන අලුත්ම ජෙට් එක. මේක ඇමරිකාවේ නිෂ්පාදනය කරන F4 Phantom කියන ජාතියේ ජෙට් එකක්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මං හදන මොඩල් ජෙට් එකේ ඇත්ත ජෙට් එක ටේක් ඔෆ් කරන වීඩියෝ එක තමයි දැන් ඔයාලට මේ බලා ගන්න පුළුවන්. ඉතින් වෙනද වගේ මම මේ ප්ලේන් එක හදන භාවිතා කරන්නේ KT foam board කියන ජාතියේ මැටීරියල් එක තමයි මේකට භාවිතා කරන්නේ. F4 Phantom ජෙට් එක හදන එකේ දැන්ට කෑලි ටික කපලා තියෙන්නේ. ගොඩක් මහන්සියක් ගියාදී මේක කපලා තියෙන්නේ. බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු මේ ටික මම කොහොමද හයි කරන්නේ. මම මුලින් කරේ මේකට වින් එකට අවශ්‍ය කොටස් ටික මුලින් කපාගත්තු එක. මේ එයාක්‍රාෆ්ට් එක වින් එක ලෝබින් ජාතියේ වින් එකක්. ඊට අමතරව මේක වින් එක දෙපැත්තෙන් පොඩි ඩයි හැටල් හැඩේ ෂේප් එකක් තියෙනවා. එයාක්‍රාෆ්ට් එකේ අමාරු මුණ දැන් හදලා තියෙන්නේ. දැන් වෙලාව පාන්දර 3ට විනාඩි 10ක් තියෙනවා. වින් එක තමයි මට මේකට අමාරුලා තිබෙන වින් එකේ වැඩ ගොඩක් ඉවරයි. දැන් බදේ වැඩ තමයි හදාගෙන යන්න තියෙන්නේ. මම තනියම අපේ බම්බල්ලක් ඉන්නවා. අපි බලමු ඊට ටික හදලා අපි බලමු. වින් එකේ සම්පූර්ණ වැඩ ටික ඉවරනන් පස්සේ මෙන්න මේ වගේ හැඩයක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට මතකද මම මුලින් කිව්වා මේ වින් එකේ පොඩ්ඩක් ඩයි හැඩල් හැඩයක් තියෙනවා කියලා. ඒක ඔයාලට බලන්න දෙපැත්තෙන් පොඩ්ඩක් නැවිලා වගේ තියෙන. ඒක තමයි මේකේ ඉන්න ඩයි හැඩල් හැඩය. වින් එකේ වැඩ ටික ඉවරනන් පස්සේ බඳ කොටස තමයි දැන් මට ඊළඟට හදාගෙන යන්න තියෙන්නේ. දැන් ඔයාලට පේනවාද මේක බඳ කොටසේ මම කොටස් ටිකක් අලවගෙන යන ගමන් තමයි දැන් මේ තියෙන්නේ. බඳ කොටසේ වැඩ ටික ඉවරනන් පස්සේ මම ඊට පස්සේ වින් එක තියලා බලුවා ගානට මේක ලොක් එකට සෙට් වෙනවද කියලා. ඊට පස්සේ ඒ වැඩෙත් හරි. ඊට පස්සේ තිබෙන්නේ මේක එලිවේටර් එකක් හදන්න. මේක එලිවේටර් එකක් පොඩ්ඩක් පල්ලෙහාට නැවිච්ච ෂේප් එකක් තමයි මේ එලිවේටර් එකේ තියෙන්නේ. මේක එලිවේටරේ වැඩ ටික ඉවරනන් පස්සේ මට මේක තියෙන ඊට පස්සේ කලර් කරන්න. මේක මම කලර් කරන්න භාවිතා කරන කලර් පැකින් ටේප්. මේ කලර් පැකින් ටේප් ඔයාලට බුක් ෂොප් වලින් මිලදී ගන්න පුළුවන්. මේක හැම බුක් ෂොප් එකක නෑ ටිකක් හොයන්න වෙනවා. මම මේ එයාක්‍රාෆ්ට් එක ලස්සන කරන තීම් එකට භාවිතා කරලා තිනවා තුර්කි එයාර්ෆෝස් එකේ යාළුවා 50 වෙනි ඇනිවර්සරි එකට යාළුවා මෙන්න මේ වගේ ලස්සන ඩිසයින් එකක් නිර්මාණය කරලා තියෙනවා. ඒ ඩිසයින් එක තමයි මම මේ එයාක්‍රාෆ්ට් එකේ තීම් එකට අරගෙන තියෙන්නේ. දැන් ඔයාලට මේ බලා ගන්න පුළුවන් ස්ටිකර් ටික සම්පූර්ණ ගැහුවාන් පස්සේ පේන ලුක් එක තමයි මේකට ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. දැන් මේක ඉස්සර නෝස් කොටසේ පොඩි පොඩි ස්ටිකර් ටිකක් තියෙනවා පොඩ්ඩක් අලව ගන්න. දැන් ඔයාලට පේන්නේ මේක වයරින් එක ගැහුවාන් පස්සේ මම මේක කන්ට්‍රෝල් සර්ෆේස් එක චෙක් කරගන්න අවස්ථාව. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක මම මෝටරේ ඊට පස්සේ චෙක් කරනවා. දැන් මට එක ප්‍රශ්නයකට තියෙන්නේ. දාපු මෝටරේ පොඩ්ඩක් ටස්ට් එක මදි. මට වෙන ඉෂුව එකකට ආවොත් ඔන්න ඔය ප්‍රශ්නේ තමයි එන්නේ. මොකද ටස්ට් එක මදිනොත් මේක උඩට ටේක් ඔෆ් කරගෙන පොඩ්ඩක් පවර් එක මදි වෙනවා. හරි දැන් මේ එයාක්‍රාෆ්ට් එක චෙක් කරන්න ඔක්කොම දැන් චෙක් කරලා ඉවරයි. දැන් මම මේකේ තියෙන ඉස්සරහ CG එක බලන්න විතරයි තියෙන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මුළු එයාක්‍රාෆ්ට් එකේ ෆයිනල් ලුක් එක. කොහොමද? ලස්සනයි නේද? ඇත් එක වගේ නිකන් තියෙනව නේද? දැන් මේ එයාක්‍රාෆ්ට් එක සම්පූර්ණ වැඩ ටික ඉවරයි. CG එක සම්පූර්ණ බල ඉවරයි. දැන් මේකේ මේඩ් ඉන් ෆ්ලයින් වීඩියෝ එක තමයි තියෙන්නේ කරන්න. මේ එයාක්‍රාෆ්ට් එක ෆ්ලයි කරන්න යනවා මම තංගල්ලේ රැකවින්න නිතෝෂන් මල්ලියා ගෙවල් පැත්තේ තියෙන ලොකු ග්‍රවුන්ඩ් එකක්. ඒ පැත්තේ තමයි මම මේක ෆ්ලයි කරන්න යන හිතාගෙන ඉන්නේ. හරි එහෙනම් මේ වගේ ලස්සන එයාක්‍රාෆ්ට් වීඩියෝ ගැන ඔයාලට දැනගන්න හදන්න ආසාවක් තියෙනවා නම් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. YouTube channel එකේ නම RC Craftman. ඔයාලා අද මගේ මේ channel එකේ මේ වීඩියෝ එක බලුවා නම් මගේ channel එකට ගිහිල්ලා බලන්න. මේ වගේ තව ලස්සන RC playing ගැන වීඩියෝස් තියෙනවා. channel එක බලලා ඔයාලා හොඳ නම් follow කරන් යන්න. නැත්නම් මගේ YouTube channel එක subscribe කරලා යන්න. හරි එහෙනම් මේක flying වීඩියෝ එක අපි ඉස්සරහට හමු වෙනවා.